තරගයටයි අප මේ සූදානම් වන්නේ. ආවිලා තිනවනේ. තරගය තව සුළු මොහොතකින් ආරම්භ වී අද දිනේ පැවැත්වෙන රොක්ස්ටාර් සහ ලයන් මාස්ටර්ස් කණ්ඩායම් දෙක අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අපි අවසන් මම අරු දාපු කිඳිනවා හරියන්නේ මේ ඔබ හැමදේම වැරදිවට තේරුම් ගන්න එපා බං. ඒ කොණ්ඩ කුරුල්ල මනුස්සකමට hina වුනේ. ලේ කබඩි ගන්න යනවා වගේ. බලමු මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා. මේ තරගාවලිය පුරාවටම රොක්ස්ටාර්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවතන මහී විවර්ධන අගනා මේ අතර කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් ඒ වගේම ලයන් මාස්ටර්ස් වෙනුවෙන් මනුරංග මචං ගොඩ සුද්ද කතා කරමු. කෝගලන් කැප්ටන් කෝ මගේ එනවා සර්. අපිට කාල නාස්ති කරන්න බෑ. කවුරු ආවත් නාවත් වැඩේ වෙලාවට පටන් ගන්න ඕන කෝච්. බය වෙන්න එපා ළඟම එනවා. ඔව් කෝච්. අය වෙලා ගෙදරට වෙලා හැංගිලා. එයා බය හැංගින්න පූසෙක් කියලා හිතුවද? එයා පූසෙක් නෙමෙයි සිංහෙක්. බලා වගේ සමනල්ලු. තමුල්ලාගේ ප්‍රශ්න එළිය තියාගන්න. මෙතන ප්‍රශ්න දැම්මොත් ටීම්ස් දෙකම ඩිස්ක්වොලිෆයිඩ් කරනවා. ඒක මතක තියාගන්න. අනික තමුන්ගේ කැප්ටන් වෙලාවට ආවත් නාවත් මැච් එක වෙලාවට පටන් ගන්න. ලයන් මාස්ටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් අංක 30 ක්‍රීඩකයා තරගයට අවතීර්ණ වෙනවා. මම හිතන්නේ රොක්ස්ටාර් කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ ග්‍රහණයට හසු කර ගැනීම සඳහා මේ වන විට සූදානමින් පසුවන අයුරක් අපි දකින්නේ. ඒ අනුව රොක්ස්ටාර් කණ්ඩායමට තවත් ලකුණක් ලැබෙනවා මේ තරගාවලියේ. ඊළඟට තරගයට අවශ්‍ය කරන වන්නේ රොක්ස්ටාර් ලයන් මාස්ටර්ස් කණ්ඩායම මේ මොහොත වන විට විශාල පසුබෑමකට ලක් වී ඇති බවක් අපට පෙනී යන්නේ. මද විරාමයකින් අනතුරුව තරගය නැවතත් ආරම්භ වීමට නියමිතයි. මොකද මම මෙච්චර පෙරදිලා එහෙම නටයි. වැඩේ කෙලෙවලා වගේමයි. ඒ අනුව විරාමයේ අනතුරුව නැවතත් තරගයට බාර දුන්නොත් කොහොමද දෙකම සූදානමින් පසුවන අයුරක් අපි දකින්නේ. ලයන් මාස්ටර්ස් වේටිං. පස්සේ තරගවාදී පුරාවටම දක්ෂ තරග රටාවක් පෙන්වු කරපු ඉදිරිගානේ ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි මේ වෙලට මනුරංග නාගාවත්ත ක්‍රීඩා පිටියට නැවතත් ප්‍රවිෂ්ඨ වෙනවා. ඔහුගේ කණ්ඩායම නියෝජනය කරමින් ඉතාමත් උණුසුම් තරගයක් අපිට දැක ගැනීමේ හැකියාව උදා වීමට බෙහෙම ඉඩ කඩ තිබෙනවා. මනුරංග නාගාවත්ත ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනවා. ලයන් මාස්ටර්ස් කණ්ඩායමේ නියාමක පරිණත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා බෙහෙම දියුණු තරගයක් නැරඹීමේ අවකාශය ඉතාමත් උද්‍යෝගික අවස්ථාවක් මේ අවස්ථාව සම්පූර්ණ වටේදී නිර්මාණය වෙනවා. මනුරංග නාගාවත්ත ක්‍රීඩා පිටියේ ඔහුගේ අවස්ථාවක් අපි දකිනවා. ඉතාමත් දියුණු අවස්ථාවක් මේ තරගයේ දියුණුම උත්තේජක කරා කබඩි ක්‍රීඩාවක් විදිහට ගන්න පුරුදුයක්. එක විශ්වාසය, දෙකක් විශ්වාසය, තුනක් විශ්වාසයයි. අනුන්ට ඉස්සෙල්ලා තමන්ව විශ්වාස කරන්න පුරුදුයක්. හිතට එකග කරන ඕනම ක්‍රීඩාවක ජයග්‍රහණය අනිවාර්යයි.
තියෙන්නේ. නිකම්ම හිටපන්. ඕ කවුදානේ? දන්නේම නෑ. මදාරා පරසතු මල් පතල. පරසතු මල් පත. ආර කොල්ලොත් එක රණ්ඩු කරලා දැන් හොඳ ළමයා වෙන්න මෙතන ඇවිල්ලා හොඳ වැඩ. හයියෙන් කවි ඔය කියනවා. බොරු. අම්මා අයියෝ මොකද මල වදේ? මේ බලන්නකෝ අම්මා. අනේ නාගා මේක පොලිසිය නෙමෙයි මේ අපේ ගෙදර. කොල්ලා උදේ 6 ඉඳලා පාඩම් කරනවා. ඇත්තද? ඔව් අනේ කොල්ලා. ඔව් ඔව් ඔව්. උදේ 6 ඉඳලා පාඩම් කර කර ඉන්න උනන්දුව පේනවා. මේක සරම වෙනුවට ඇදගෙන ඉන්නේ යටසායක්. අනේ අක්කඩෝ. මගේ අලුත්ම අන්ඩර්ස්කර්ට් එකක් ඇඳලා තියෙන්නේ. පාඩම් කරන එකට හිත යොමු වෙලා ඇඳන් ඉන්න එකත් මට අමතක වුණා. ඇත්තද? පාඩමට හිතනේ. හිත යොමු වුණා පාඩමටනේ. අනේ බොරු තාත්තේ. ඔයා මෙයා කියනීමට රැවටෙනවද? බොරු. සුලෝචන ඔබ මෙතන ගිනි තියන්න නැතුව හිටපන්. පොඩි එකා උදේ ඉඳලා පාඩම් කරනවා. නාගා ඔයාගේ හිතේ සැකයට කොහේ හරි නොසන්දාලියෙකුට මයි කොල්ලා කියලා ඔයා රැවටිලා. පව් අනේ මයි කොල්ලා මේ බලන්නකෝ දාඩියක් දාලා. මෙන්න මේක මතක තියාගන්න. මෙයා මෙදා පාර A level ෆේල් වුණොත් කිසිම සැකයක් නෑ. මම මෙයා දිහා ඇහැක් කරලා බලන්නේ නෑ. අර රස්තියාදුකාරයොත් එක්ක කබඩි ගහ ඉන්න එකයි යත්තේ. තේරුණාද? තේරුණානේ? මේ ඔබ තමයි මෙතන ගිනි තියන්නේ. ඔබ පරිස්සමෙන් ඉඳපන්. මල වදේ. මේ මගේ අන්ඩර්ස්කර්ට් එක ඇඳලා අලුත් එකක් කරන් දෙනවා මට. පළජරාව යා. මං කබඩි සෙල්ලම නවත්තලා ගොඩක් කල් නෑ අම්මා. ඈ? බොරු නම් අම්මගෙන් අහලා බලන්න. අනේ ඔව් අනේ පුතා දැන් ඒ වැඩ කරන්නේ නෑ. ඔඩ ඉන්න. මචං ඇයි මචං? කෝල් එකක බා එනං කමන්නේ. මචං මම පීකේ ආරේ මොකද මම මේ ෆෝන් එක ඔෆ් කරලා නෑ නෑ අවුලන්නේ. මාර වැඩේ නේද බං උන්නේ නවනතු පාරු ටම් පානක බෙදලා කොමාරි කබඩි මැච් එකට ආපු ඉඳ තමයි අපි අද ගොඩ ගියේ. ඔබ මැච් එකට ඇවිල්ලා අපේ නම්බුව බේරුවා මචං. මචං උඹ අරුන්ට නෙලපු නෙල්ලෙලට ආය මාස දෙක තුනක් යනකම් උන් හොස්පිටල් එකේ ඇඩ්මිට්. මචං උඹ උන්ට නෙල්ල තිනා උගේ අම්මගේ මුත්ත මතක් වෙන්නේ. මං හිතන්නේ දෙන්නේ තුන් දෙනෙක්ගේ කෘන්තක රදනක චාරක පුරස්චාරක වර්ග 4 මතත් බල්ට ගිලා තිනවා. මචං උන් පොලිසියෙන් ඇව්වත් උන් කියලා නෑ. උන්ට නෙළුවේ උඹ කියලා. මරු මරු එකාතකට හොඳ වෙයි. බලක තාත්තට හොඳ වෙයි. බෑන්ට හොඳම වෙයි. මචං ඇයි මචං? යකෝ කෝල් එකට මචං බලගේ තාත්තට හොඳ වෙයි. අනුන්ගේ රෙද්දවල් හොයනවා. මචං අර උඹ කියන කතාව හරියටමයි. මිනිහා නිකන් OIC කාර්යයක් වුණාට මිනිහා හිතාගෙන ඉන්නේ හමුදාපති කියලා. චූනොද? පවුගම් බලගේ අම්මා. ඇහෙනවනේ? අනේ වන් දන්නේ නැහැ බලගේ අම්මා කොහොම පවුල් කරනවද කියලා ওই මිනිහත් එක්ක. දැන් නං අතෑරලා දාන්න කියපන්. ඔයිට වඩා හොඳ මිනිහෙක් හොයාගන්න පුළුවන් අර මංගල දැනීම් තීරුවට දැම්මා. අපිට ඔය අනුන්ගේ දේවල් වැඩක් නැහැ. මම මේ සන්තෝෂයටත් එක්ක හවසට පොඩි අඩියක් ගන්න පුළුවන්ද කියලා දැනගන්න තමයි කෝල් කරේ. මොකද උඹ කියන්නේ? සෙට් එක. අඩියක් ගාමුද? අඩි ගහන්න? නැත්නම් තොට ගන්න. ඒ මොකද මං මේ වොයිස් එකට උනේ. දෙංගිටිද? ඇඟේ අමාරුද කක්කල් කැස්සට ගලපටලිද හරියට නිකන් බල්ලෙක් පාරේ උලා කාලා වගේ. ඔයලගේ තාත්තගේ වොයිස් එක වගේමයි. මෙලෝ රහන්නේ. මේ ලෝක අපු වොයිස් එක පොඩ්ඩක් චෙක් කරගනි. මේ දවස්වල කොරෝනා වලට තොම වෙනවලු. මේ ආයෙත් මේ නම්බර එකට කෝල් කරන්න එපා. මං තමුන් ගැනත් බලා ගන්නම්. හරි? මොකද මචං? wrong number. නම්යන්නේ. Wrong friends. මාළනි, කවුද මෙයා මේ රවට්ටන්නේ? ඔයාවද මාවද? තමුන්මයි මිනිහෝ රැවටෙන්නේ. කවදා හරි තමුන් ලොකු කරදරයකට පැටලෙනවා. මට බය කවදා හරි ඒකේ කොටස්කාරයෝ බවට අපි පත් වෙයිද කියලා. මාළනී මෙයාට කියන්න මෙදා පාරවත් පාඩම් කරලා මාන්සි වෙලා විභාගේ පාස් කරගන්න කියලා. එහෙම නැත්නම් අර රස්තියාදුකාරයොත් එක්ක කබඩි ගහන්න කියලා ගිහිල්ලා. මේ දෙකෙන් එක තමුන් තෝරගන්න ඕනේ. දෙවනි එක තෝරගත්තොත් අම්මයි තාත්තයි අක්කයි නැහැයි කියලා මතක තියාගන්න.
මොනවද කරන්නේ? තාත්තේ මේ මල්ලි කියන්නේ මේ පාර පාඩම් කරලා විභාගේ පාස් වෙනවා මයි කියලා. ඇයි මේ විභාග කොමසාරි? පාස් වෙනවා මයි කියලා කියන්නේ? නෑ අනේ. පොඩි එකා පාඩම් කරනවා මයි. දැන් ඔය කීවෙනි වතාවට? මේක මේ විභාග ලියන වයසකද ඉන්නේ දැන්? ඕගොල්ලොත් ඉතින් මේකගේ මේ කෙබ්බ කෙබරවලට අහු වෙනවා. හරිනම් හොඳ රස්සාවක් කරලා හොඳ කසාදියක් බැඳගෙන අපුවත් බලා කියා ගන්න ඕනේ වයස මේ. ඉස්සෙල්ලා කොහොමද තාත්තේ? මං කසාද බඳින්නේ? අනිත් එක මට පුළුවන් ද මේ මෙයාට ඉස්සෙල්ලා කසාදයක් කරගන්න? මෙයා මේ ගෙදරටම නාකි වෙනවනේ. අනේ අම්මේ බලන්නකෝ. පරස්තාව පැත්තකින් තියලා රස්සාවක් කරන්න බලනවා. ජීවිතේ පිළිවෙලකට යන්න උත්සාහ කරනවා. පිළිවෙලකට යන්න තමයි මුලින් විභාගේ පාස් වෙන්නම් කිව්වේ. මෙයා මේ පාඩම් කරනවා කියලා මොකද කරන්නේ? අපුවත් රවට්ටලා රස්තියාදු ගහ කබඩි ගහ ඉන්නවා මිසක් වෙන මොනවද කරන්නේ? මං අපේ මාතලේ නංගිට කතා කළා. මං කල්පනා කළේ මෙයාගේ විභාගෙට තව කල් තියෙන නිසා එහෙ ගිහිල්ලා හරි පොඩ්ඩක් පාඩම් වැඩ කරන්න කියන්නේ. එතකොට පාඩම් වැඩ ටිකවත් හරියට කරයිනේ මෙයා. හොඳට හිටි. ඇයි කියන්නේ? එතකොට මාතලේ නැන්දගේ දුවට මෙයා ඩිට්ටි ඩිඩින් ඩිට්ටි ඩිඩින් ඩිට්ටි ඩිඩින් ඩිට්ටි ඩිඩින්. හොඳයි ඉතින් වෙන කෙල්ලෝ නැතුවට. සුලෝචනා. ඔය මසේගන් උඹ නිකන් ගිනි තියන්න නැතුව හිටපන්. මෙතන මල වදේ. ඔය කියනවා. තාත්තා පෙරලනවා. අනේ මගේ පොත් ටික. මොකද ඔච්චර පොත්? වෙලාව නාස්ති නොකර පාඩම් කරන තාත්තා. මේ මොකද සුලෝචනා? කොල්ලා හොඳ ගමනක් යන්න හදනකොට මෙයාගේ මේ විකාර. හැම වෙලේම පොඩි එකව කේන්ති කරුවා. මොකද මේ? පුතේ මේ ඔය තාත්තගේ නංගි ඉන්නව නේද? එයාගේ තේ උඩිච්චි පුතාගේ කරේ එල්ලෙන්න ගනි හොඳේ. අහුවෙන්නේ මෙපා. වැඩි ආසරයට යන්නත් එපා හොඳේ. අම්මා හැම වෙලාවෙම අපේ තාත්තගේ නෑදෑයෝ ගැන වැරදි විදිහට කතා කරන්නේ. නේද තාත්තේ? අම්මගේ හැටි එහෙමනේ දන්නවනේ. උච්චරයි තාත්තේ. තාත්තේ. මේ අනේ මේක තියාගන්න මුලින්ම වැඩිත් එක්ක. කට්ට මේ මදි පාඩුවක් වුණොත් නැන්දකින් ඉල්ලගන්නකෝ. මෙහාට එන්නකෝ. කෝල් එකක් දාලා කියන්න. තව කීයක් හරි දෙන්නකෝ කොල්ලට. මං යනවා. උත්සාහනා පුතේ. මොකද? පුතා කෝච්චියෙන් බහින්න ලඟ වුණාම නැන්දට කෝල් එකක් දෙන්න පුතේ. එතකොට නැන්ද ඒවි එක්කගෙන යන්න. හරි හරි.
ශාලාවකින් කොළඹ බලාගෙන ඇත්තේ. එම දුම්රිය කොළඹ දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල නවත්වනවා ඇත. කොහොමද? අයියා ටිකක් මහත් වෙලාද මන්දෝ? කාලෙකට පස්සේ නංගි මාතලේ එන්නේ. ඔයාට ඒකයි එහෙම පේනවා ඇත්තේ. මහත් උනාට කැතමත් නෑ. මං හිතන්නේ කාව හරි මරලා දාලා. අපි ඔයාව හෙව්ව හැම තැනම මාව මේ ඇයි ඔයාගේ අයියා මගේ අයියා ඔයාගේ අයියට කවුද වෙඩි තියලා මරලා දාලා අනේ මගේ පුතේ අයියා නයිනනේ කට්ටියම